ආයිබෝන් සුරතුරුන්ගේ ලෝක YouTube චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 45 වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න හදන්නේ පැටව් සම්බන්ධව සහ පැටව් හදනකොට බිත්තර දෙකෙන්ම පැටව් ගන්න කොහොමද, ඒක හරියට සාර්ථකව කරගන්නේ කොහොමද, ඒ පිළිබඳව අද නම් බලමු අපි වීඩියෝ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. අපි අද කතා කරන්න දන්නේ ජීප්‍රෝමින් කියන බෙහෙත් එක ගැන. එක විටමින් එකක් ඉදිරි ගන්නන විටමින් එකක් මන් නෙමෙයි. ඒක තියෙන්නේ ඇමයිනෝ ඇසිඩ් සහ මිනරල් අඩංගු බෙහෙත් එකක්. ඒක බෙහෙතක් කියන්නේ ඒක සාමාන්‍යයෙන් වතුරට කලවම් කරලා වගේ තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර ලීටරයකට මිලිලීටර් එකක් වගේ කලවම් කරලා ඒක දෙන්න පුළුවන් සත්තුන්ට. ඒකෙන් කරන්නේ සත්තු සාමාන්‍යයෙන් අපි හිතමුකෝ බිත්තර දාන සත්තු ඉන්නවා. එයාලගෙන් එන බිත්තරවල බිත්තර වැටෙන්නේ අපි බිත්තර දෙකක් දානවා කියලා. මේක ඕනම සතුකට දෙන්න පුළුවන්. කුකුල්ලු, ලව්බර්ඩ්, පරවියෝ ඕනම සතෙකුට දෙන්න පුළුවන්. අපි හිතමු නිකන් සාමාන්‍යයෙන් අපේ වැඩිපුර ඉන්නේ පරවි සහ කුකුල්ලු හදන කට්ටිය ඉන්නවනේ අපේ මේ channel එකේ. එතකොට බිත්තර දාන සත්තු අපි නිකන් උදාහරණයක් විදිහට ගමු. පරවි දැන් බිත්තර දෙකක් දානවනේ. ඒ බිත්තර දාන දෙකෙන් ඔයාලා හිතනවනේ ඔයාලා ගාව ඉන්න සතාගේ ගොඩක් වෙලාවට හරියන්නේ එක බිත්තරයි. ඒ කියන්නේ එක බිත්තරයක් කොට්ට වෙනවා හෝ මොනවා හරි හේතුවක් උඩ බිත්තරේ පැටියෙක් එන්නේ නැහැ කියන්නේ ඒකේ ජීව ගුණයක් නැහැ කියන එකනේ. අර ඒකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ සත්තුන්ගෙන් ඒ බිත්තර දෙකම දැම්මහම බිත්තර දෙකෙන්ම පැටව දෙන්නෙක් ගන්න පුළුවන් වෙන විදිහට කියන්නේ එහෙම මොහොර බිත්තර එක දාලා එක බිත්තරයක් දාලා අනිත් බිත්තරෙන් පැටියෙක් එන්න නැත්නම් ඒ ගැටලුව තියෙනවා නම් ඒ ගැටලුවන්ට හොඳ විසඳුමක් තමයි මේ ජීප්‍රෝමින් කියන එක. ඒ වගේම තමයි ආයේ ඔයාලගේ බිත්තර දාන කියන්නේ මේ සාමාන්‍ය බිත්තර දාන්න හොඳ වයසේ ඉන්න කට්ටිය ඉන්නවා නම් එයාලා බිත්තර දාන්නේ නැත්තම් බිත්තර දාන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මේක දෙන්න. මේක දුන්නාම ඒකෙන් වෙන්නේ එයාලට බිත්තර දාන්න ඕන විදිහට හැඩ ගැහිලා මේ කියන්නේ මම කියන්නේ හීට් එක ඔක්කොම තියෙන සාමාන්‍ය බිත්තර දාන වයසේ ඉන්න කට්ටිය හරි ඔය ඊතර සමහරවිට බිත්තර දාලා ඉතින් පස්සේ බිත්තර දාන්නෙම නැතුව අතරලා ඉන්න කට්ටිය ඉන්නවනේ සත්තු. ඒ වගේ සත්තුන්ටත් මේක සාමාන්‍යයෙන් හොඳයි. සාමාන්‍යයෙන් දවස් 3ක් 5ක් අතර වගේ දෙන්න ඕන එක දිගට. ඒක දෙන හොඳයි. ඒ වගේම තමයි මේකේ පුළුවන් දැන් ඔය සත්තුන්ට ගොඩක් වෙලාට මේ ආතතිය වැඩිලා ස්ට්‍රෙස් එක වැඩි වෙන සත්තු ඉන්නවනේ. එයාලගේ ආතතිය අඩු කරන්නත් මේ ජීප්‍රෝමින් එක මේව කරගම කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සත්තුන්ගේ බර වැඩි කරගන්න මම අහපු කීප දෙනෙක් හිටියා හේතුවක් දන්නේ සමහර අය අහනවා ගොඩක් අය මේ බර වැඩි කරගන්න කොහොමද බර වැඩි කරගන්න. සමහර අය බත් දීලා ඒ වගේ නාන ප්‍රකාර දේවල් දීලා දෙනවා. සාමාන්‍යයෙන් බත් වගේ දේවල් දෙන්න හොඳ නෑ වුණාට වැඩිය. ඉතින් ඒක නිසා ඔයාලා කරන්න ඕනේ දැන් ඔය අහන අයට කියන්නේ හේතුවක් දන්නේ නැහැ කට්ටිය අහනවා බර වැඩි කරගන්න කොහොමද කියලා. මේක හොඳයි මේ සාමාන්‍ය සත්තුන්ගේ බර වැඩි කරගන්නත් හොඳයි. ඒ කියන්නේ සමහර අය අහනවනේ සමහරට කෑම වලින් හරි මොනවා හේතුවකින් කෙට් වෙලා ඉන්න සත්තුන්ට වගේ නම් එහෙම ගැටලුවක් නැහැ. බර වැඩි කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි දැන් මේක කියන්නේ සත්තුන්ට මේ ශක්තියක් වැය නොකරම මේ බෙහෙත් එක ඒ කියන්නේ දැන් අපි වතුර කලවම් කරලා දෙනවනේ මේක බිව්ව ගමන් බොන ගමන් මේක කෙලින්ම මේ ඇඟට උරා ගන්නවා. ඒ කියන්නේ ගිහිල්ලා ආයේ දිරවල කරලා එහෙම එන්න දෙයක් නැහැ. මේක කියන්නේ ඇඟට වැටිච්ච ගමන්ම ටක් ගාලා ඇඟට උරා ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය අපි කලින් කියපු කාරණා කීපයටම හොඳටම හොඳයි මේක. ඒ කියන්නේ බිත්තර දාන එකට බිත්තර දාන්න නැති සත්තුන්ට දෙන්න. ඒ වගේම පැටව් හදාගැනීමේ සම්භාවිතාවය වැඩි කරන්න ජීවගුණය පැටව් කියන්නේ බිත්තරවල තියාගන්න ඒ හැම එකටම ස්ට්‍රෙස් වලට මේ ඔක්කොටම මේක හොඳයි. අපි අර කිව්ව විදිහට මේකෙන් මිලිලීටර් එකක් අරගෙන වතුර ලීටර එකකට කලවම් කරලා සාමාන්‍යයෙන් දවස් 3ක් 5ක් අතර වගේ දෙන්න. දීලා එල නවත්තල එක සාමාන්‍යයෙන් ආපහු ඔයාලට තව සාමාන්‍යයෙන් සති 3ක් 4ක් ගියාට පස්සේ ආයෙ දෙන්න පුළුවන්. අර වගේ ගැටලු තියෙනවා නම් ඒක ගැටලු ටික පොඩ්ඩක් निराකරණය වෙනකන් දුන්නට කිසිම ගැටලුවක් නැහැ. මේක හොඳ මේ බෙහෙත් එකක්. මේක සාමාන්‍යයෙන් ෆාමින් කරන කුකුල් ෆාම් වගේ කරන කට්ටිය එක දෙනවා. ඒ කියන්නේ මොකද ඒ සත්තුන්ගෙත් බර වැඩි කරගන්න වගේ දේවල් වලටත් ගන්නවා. මේක අපිට ගන්න පුළුවන් පරවි කුකුල්ලු එතකොට ලව් බර්ඩ් වගේ සත්තුන්ටත් ගැටලුවක් නැහැ මේක. ඒ කියන්නේ මේ කුරුල්ලෝ ඕනම එකේ අර බිත්තර වල ප්‍රශ්න තියෙනවා නම් බිත්තර දාන්න නැති ප්‍රශ්න පැටවුන්ගේ සම්භාවිතාවය වැඩි කරගන්න වගේ. ඒ කියන්නේ
ජීවතන අපිම බිත්තර දෙකක් දාන ලව්බට් කෙන බිත්තර 4ක් දානවා හතරෙන් වගේ හදාගන්න කියන්නේ ඒ ජීවගුණය තිබිලා බිත්තර අතරම වගේ ජීවගුණතික පැටව 4ක් ගන්න පුළුවන්ගෙන විදි කරගන්න පුළුවන් ඔයාලට මොනහරි ඔය බෙහෙත් සම්බන්ධවරි මොනවර්තව ගැටලු තියෙනවනම් අපේ WhatsApp channel එකේ තියෙනවා ඒ channel එක සහ group එකේ link දෙකම දාලා තියෙනවා එතකොට Facebook එකේ තියෙනවා අපේ account group ඒ ටික ඔක්කොම තියෙනවා link ටික දාලා තියෙනවා description එකේ ඔයාලට ඒකෙන් පුළුවන් අපිව contact කරගන්න ඔයාලට මොනහරි බෙහෙත් ඔයාලගේ පැත්තේ අඩුවක් මොනවහරි එහෙම තියෙන බෙහෙත් මොනවහරි තියෙනවා නම් අපිට කුරියර් කරන්න පුළුවන් එහෙම ඔයාලට පහසුකම සලසලා දෙන්න පුළුවන් මොනවහරි උමනා දෙයක් තියෙනවා අපේ channel එකේ දාලා තියෙන බෙහෙත් වලින් හරි ඔයාලට මොනවහරි එහෙම උමනා දෙයක් තියෙනවා නම් අපිට ටික ඔයාලට ලෑස්ති කරලා දෙන්න පුළුවන් එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා ඔයාලට මේක වටිනවා කියලා හිතනවා වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න අපේ channel ටික group ටිකයි ඔක්කොම දාලා දෙනවා විස්තර ටික ඒ ටික කනෙක්ට් වෙලා තියාගන්න group වලට නැති කට්ටිය ඉන්නවනම් යාළුවා join කරලා තියාගන්න එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු